මේ ටියුටෝරියල් එක කරනකොට ඒකේ ඩේටාබේස් එක හදාගන්න විදිය කියලා දුන්නේ මේ ඒක හදන විදිය තමයි අද කියලා දෙන්න හදන්නේ. ඒක මේ කියන්නේ අර part 1 එකට ඉස්සෙල්ලා තමයි මේක කරගන්න ඕනේ. ඔයාලා කරන්න අමාරු නම් මේ iReport Jasper report කියන එක ඕපන් කරගන්න මේ මෙතන තියෙන database කියලා මේ පේන අන්න එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉතින් database JDBC connection කියන එක තෝරලා next කරන්න. ඊට පස්සේ අපි මේ Jasper report වල හදන මේ database එකට මොකක් හරි නමක් දෙන්න අපි හිතමු ABC කියලා දුන්නා කියමු. ABC කියන එක දීලා ඉවරලා මේක default MySQL එකට JDBC drive එක තේරලා දෙන්නේ. ඊට පස්සේ මෙතන දෙන්න ඕනේ අපි හදපු database එකේ path එක. MySQL localhost කියන එකක් තියෙනවා. මගේ database එකේ නම my database නෙමෙයි මේ තියෙන vehicle reservation system. ඒක තමයි මගේ මේ project එකට අදාළ database එකට දීලා තියෙන නම. අන්න ඒ නම දෙනවා මෙතනට vehicle reservation system කියලා මෙහෙම දෙනවා. දීලා ඉවරලා මෙදින් vehicle reservation system කියලා ගල්ලන්නේ නැහැ sorry. මේකම copy කරලා දැන් දුන්නාම හරි. එතනින් ඒ වගේ නම දෙනවා. ඊට පස්සේ අපි මෙතනින් දෙන්න ඕනේ අපේ JDBC server එකේ address එක. so මෙතන අපි server address එක දෙන්න ඕනේ. දැන් අපි මෙතන server address එක දෙනකොට අපි මෙතන දෙන්නේ local host කියන එක. ඒක තමයි අපේ database එකේ server එකේ name එක local host. ඒක තමයි address එක. ඊට පස්සේ මෙතනට දෙන්නේ අපේ database අපි හදපු database එකේ නම. ඒ කියන්නේ මේ vehicle reservation කියන එක තමයි අපේ නම. ඒක අපි මෙතනට ඇවිල්ලා දාගන්නවා. ඊට පස්සේ අපේ database එකේ username එක password එක. දැන් මේ සාමාන්‍ය default එන්නේ username එක root කියලා. root ඊට පස්සේ මගේ password එක ඔයගොල්ලන්ගේ password එක ගහගන්න ඕනේ මෙතන. ඊටසේ මේ save password කියන එක ටික් කරගන්න. ඊට පස්සේ database connection එක test කරලා බලන්න වැඩ කරනවා කියලා. මෙතන හිටන connection test successful කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ database connection එක හරියට වැඩ. ඊට පස්සේ මේ database එක ඔයගොල්ලන් අදපුව save කරගන්න තියෙනවා. මෙතනට කැමති නමක් දුන්නානේ එහෙම දීලා save කරගන්න තියෙනවා. ඊට පස්සේ අපි හදපු databases මේ මෙතන පෙන්නනවා. මේ තියෙන employee data මේ දෙක මම හදපු දෙයක් නෙමෙයි මේ first කියන එක මම හදපු project එකට. ඊට පස්සේ ඔයගොල්ලන් හදපු ABC කියන database එක පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලන් iReport එකක් හදන්න යනවා නම් මේ database එක ඉස්සෙල්ලා එතන select කරලා ඊට පස්සේ මෙතනින් මේ iReport හදන්න පටන් ගන්න පුළුවන්. ඒක තියෙන අර part 1 iReport tutorial එකේ නම් එතනින් එහාට ටික තියෙනවා. මේ ඊට කලින් අර දාන්න බැරි වෙච්ච ටික තමයි මෙතනද